බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම හිතන්න. මට විතරක් නෙමෙයි මේ ලෝකේ ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක් එන්නේ. උපන් සෑම කෙනෙකුටම මේ ලෝකේ වුව පැමිණෙනවා. මේ පැමිණෙන ලාභයද නිට්ටය නෑ, සුඛ නෑ, සුබ නෑ, ආත්ම නෑ. අලාභයත් නිට්ටය නෑ, අලාභයත් වෙනස් වෙනවා. අලාභයේද ලාභයේද දෙකම අනිත්‍ය ධර්ම, සංකත ධර්ම, විපරිණාම ධර්ම. මට මේ වෙලා තියෙන පාඩුව, මේ දුක, මේ විරහව, මේ වේදනාව අනිත්‍ය දෙයක්. මේක නිට්ටය දෙයක් නෙමෙයි. ඒකාන්තයෙන් මේ ස්වභාවය වෙනස් වෙලා යනවා. අපි හිතමුකෝ හිතට බරපතල මට්ටමේ වේදනාවක් දැන් ඇවිල්ලා තියෙනවා, දරා ගන්න බෑ. ආන්න කල්පනා කරන්න ඕන මේ දරා ගන්න බැරි මට්ටමේ වේදනාව වුණත් තව සතියක් ගියාට පස්සේ මේක වෙනස් වෙනවා. උප්පරිමෙන් සතියක් යනකොට මේ ස්වභාවය සමහරට පරිපූර්ණාකාරයෙන් වෙනස් වෙනවා. ඔන්න ඔහොමයි හිත හදා ගන්නව නම් හදා ගන්න තියෙන්නේ. වෙන කිසිම උත්තරයක් ලෝකේ නැහැ.